වෙනස්ම අත්දැකීමක් බෙදා ගන්නට තමයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම ඔයගොල්ලෝ දකින්න ඇති කේක් පාඨමාලාව පිළිබඳව, ඒ වගේම ඊට අමතරව පේස්ට්‍රි පාඨමාලාවක් ඒ අතරම සිදු කරලා තියෙනවා. අවසාන බැච් එකේ අයගේ අදහස් ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ වගේම මාත් එක්ක ඉන්නවා ඕනර් චෙෆ්. ඉතින් මිස් අපි පොඩ්ඩක් කතා කරමු මේ කේක් පාඨමාලාව, ඒ වගේම පේස්ට්‍රි පාඨමාලාවට අමතරව ඔබ තවත් පාඨමාලාවන් පවත්වාගෙන යනවද මේ ඇකඩමි එක හරහා? ඔව්, අපේ දැන් උපශාස්ත්‍රය ගත්තහම ඒකේ පැති අංශ ගණනාවක් තියෙනවා. කේක්, පේස්ට්‍රි, එතකොට කොමර්ෂල් කුකරේ කියලා කියනවා ජාත්‍යන්තර උපශාස්ත්‍රය. ඒ වගේ සහ ඒකේ තවත් අංශ ගණනාවක් තියෙනවා. ඒ වගේ කලාත්මක පැත්ත, ඒ වගේ ඒ අතර මේ අපේ සම්ප්‍රදාය, අපේ රටට ආවෙනික අපේ සම්ප්‍රදායික යොමු ක්‍රමයක් හදාරන්න පුළුවන් බොහොම වටිනා පාඨමාලාවක් අපේ ආයතනය තුළ තියෙනවා. ඔව්, ඒ වගේම දැන් ට්‍රැඩිෂනල් ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටේබල් එක දිහා බැලුවාම අපේ දේශීය දේවල් වලින් හදාගතිපු යම් දේවල් මෙතන මේසෙ තියෙනවා. ඒ වගේම තමයි මෙතන විශේෂ එකක් තියෙනවා. මේක ට්‍රැඩිෂනල් එකක්. අපි මෙහි ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරමු. කේක් කොලෙන් හදව කේක් කොල අපි සාමාන්‍යයෙන් අර ගොඩාක් වෙලාවට තේ ඩස්ට් එකක් රස විඳිනවා කියන එක හරියම ඒ කියන්නේ අපේ මේ දුවන සමාජය ඇතුලේ අපිට අද මේ මුහුණ දීලා දෙන්න සිද්ධ වෙලා තියෙන ඛේදවාචකය ගත්තාම අපිට මොහොතක් නතර වෙලා තේකක් රස විඳින්න අවස්ථාවක් නැහැ. ඒක හරිය ඒ කියන්නේ අපි මේ අවස්ථාව නැවත උදා කරගන්න ඕනේ. ඉතින් මේ අර ස්වභාවික තේ කොළ වෙන සම්පූර්ණ තේ කොළය දාගෙන හදා සහ ඉඟුරු සහ තවත් ඖෂධ වර්ග රසකාරක විදියට යොදාගත්තු තේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඔව්, ඒ වගේම දැන් අපේ අය හුරු වෙලා තියෙනවා කෘත්‍රිම රසකාරක කියන දේ. නමුත් අපි දන්නේ නැහැ අපේ පැරණි අතීත මිනිස්සු මේ කෘත්‍රිම රසකාරක වෙනුවට අපේ දේශීය දේවල් වලින් හදාගත්ත රසකාරක මේ කෑම රසවත් කරන්නට යොදා ගන්නවා කියලා. මම හිතන්නේ මේ ගැන තරුණ පරම්පරාවේ තියෙන දැනුවත් භාවය හින්දා තමයි අපි ගොඩක් වෙලාවට මේ බෝ නොවන රෝග කියන තත්ත්වයන්ට ගොදුරු වෙන්නේ. මම හිතන්නේ ඔබ එක ගැති මං කිව්ව කාරණාවට. ඔව්, ඒක ඇත්තටම අපේ අවධානය රටක් විදියට, ජාතියක් විදියට අවධානය යොමු කරන්න ඕනේ. කොහොම වැදගත් කාරණයක්. මොකද මේ අපිට අහිමි වෙලා තියෙන අපේ උරුමය, අපේ මුතුන් මිත්තන් සතුව තිබුච්ච ප්‍රෞඩ ඉතිහාසයක් තිබිච්ච අපේ මුතුන් මිත්තන් සතුව තිබිච්ච අපේ උරුමය තමයි අපිට අහිමි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ මුතුන් මිත්තලන්ට අපේ මුතුන් මිත්තලන්ට විද්‍යාගාර නොතිබුණාට ඔවුන්ගේ චාන විඥානයේ ඔවුන් එකතු කරගත්තු දැනුම් සම්භාරය අද විද්‍යාඥයන් පවා පුදුම වෙනවා. ඒකට ඒව තමයි අපි මේ ගවේෂණාත්මකව අධ්‍යයනය කරන්නේ ශ්‍රී ලාංකීය වෙනතුණු පාඨමාලාව ඇතුළේ. ඔව්, ඒ වගේම සමහර ලෙඩ රෝග තියෙනවා අපේ නවීන විද්‍යාව තුලින් පවා ඒ කියන්නේ පුදුමයට පත් කරන ඒවට තියෙන ඖෂධ අපේ මේ දේශීය දේවල් තුල තියෙනවා. සැඟවිච්ච දේවල් තුල තියෙන. ඒ කියන්නේ අපේ පැරණි මුතුන් මිත්තන්ට ලොකු රෝහල් තිබුණේ නැහැ. ලොකු මේ ඉංග්‍රීසි බෙහෙත් කියන එක තිබුණේ නැහැ. නමුත් ඒ අය ඒ ලෙඩවලට ආවේනික වෙච්ච බෙහෙත් හොයාගත්තා මේ දේශීය දේවල් එක. හැබැයි අපි අද වෙනකොට අපේ පරම්පරාවන් මේ දේශීය දේවල් වලින් ගොඩක් ඈත් වෙලා තියෙනවා. කෘත්‍රිම දේවල් වලට හුරු වෙලා තියෙනවා. කියන්නේ අපේ තියෙන කාර්යබහුලත්වය මෙන්න මේ කියන කාරණාවන් එක්තරා ආකාරයකට සියල්ලට හේතු කාරණාවන් වෙනවා. එහෙම නේද? ඔව්. අපේ ගතොත් රොබර්ට් නොක්ස් ඉංග්‍රීසි ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියපු Ancestral of Ceylon History කියන පොතේ තිබිලා තියෙනවා. ලංකාවේ ගෘහණිය වෛද්‍යවරියක් කියලා. පුංචි අත් බෙහෙත්
දැනගෙන හිටියා කියලා. එතකොට පුංචි අර්ථය ඊට පස්සේ පුංචි විශේෂයෙන් ඔය ඡන විඥානය තුළින් අපේ පැරණි මුතුන් මිත්ත ඒක රාශී කරගත්තු කෙම් ක්‍රම මේවා අපේ ඉතිහාසය තුළ තිබුණා. ඒ තුළින් ඔවුන් සුවපත් වුණා. ආහාරය තුළින් ඔවුන් සුවපත් වුණා. ඒ නිසා තමයි ඔවුන් මහවිස්කම් කරේ. ඔව් ඒ වගේම දැන් මේ කියපු කාරණා එක්ක ඔයගොල්ලන්ට යම් කුතුහලයක් කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කියන අදහස් එන්නට ඇති. ඉතින් අපි මතක් කරමු කොහොමද මේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්නේ කියලා. ඔව් අපේ මේනකා කලිනරි ආර්ට් ඇකඩමියේ කියන වෙබ් අඩවිය ඔස්සේ නැත්නම් මොහොනපත ඔස්සේ එහෙම නැත්නම් WhatsApp ඔස්සේ අපිට දුරකථන නැමතුමක් දීලා පාඨමාලා පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. එතනද ලංකා විශේෂයෙන් කල් බොහෝ දුරට විදේශිකයන් තමයි අපෙන් අධ්‍යයන කටයුතු වලට වැඩිපුරම නැඹුරු වුණේ. මම හිතන්නේ මේක සමාජ සත්කාරයක්. මොකද අපට හිමි වෙච්ච අපේ උරුමය මේ. ඒක නිදහසේ අධ්‍යයනය කරන්න, ගවේෂණාත්මකව අධ්‍යයනය කරන්න අවස්ථාව අපේ පාඨමාලාව ඇතුලේ තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම ඉතින් අපිට ඒ කිව්වා වගේම අපිට අහිමි වෙච්ච උරුමය, අපේ අතීත ප්‍රෞಢත්වය, අපේ අතීත කෙම් ක්‍රම, අපේ අතීත අත්බෙහෙත් මේ සියල්ලම මේ පාඨමාලාව හරහා ඔබට හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න අපේ මේ දේශීයත්වය ජාත්‍යන්තරයට ගෙන යන්නට ඔබත් එකතු වෙන්න කියලා. ඉතින් අද දවසින් ඉතින් අපි රොඩ් ෂෝ එක සමුගන්නවා. ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වූ හරවත් දෙයක් අපි එක්ක තිබුණට අපෙන් දැන් ගිලිහි යන මේ දේවල් එක්ක කතා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් ස්තුතිවන්ත වෙනවා.